ආයුබෝ වේවා. ලැබුවා වූ අවසර ඔබ සැමට නිදුක් නිරෝගීව යහපතක්ම වේවා. අවුරුදු 5000කට වඩා පැරණි කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කෝපිටිය පාරේ කන්තුන හන්දියෙන් බැහැලා සියඹරා හේනේ ගම්මානයේ ඇති මේ මහා පත්තිනි දේවා ඔබත් නරඹන්න. ඉතාමත් හාස්කම් ඇති මෙම පුණ්‍ය භූමිය අපි නරඹමු. ඉතාමත්ම සුන්දර පරිසරයක්. මේ පරිසරය ඇවිල්ලා කෑගල්ලේ ගම්තුන පාරෙන් ඇවිල්ලා සියඹරාහේනේ මහා පත්තිනි දේවාලය කියන්නේ මේ දේවාලයටයි. ඉතාම දැකුම්කලු ඉතාම පැරණි මුදුන්මිත්තම් පවා මේ දේවාලේ හාස්කම් වලට සෙලා දෙනවා. මේ දේවාලෙට අපි යන ගමන් ඉන්නේ. ඉතාම පැහැපත්, ඉතාම ලස්සන, ඉතාම සුළුසුළුටි, ඉතාමත්ම ලස්සන දැකුම්කලු මහා දේවාලය. මේ සියඹරාහේනේ දේවාලය. මේ නැරඹීමට ඉතාම ලස්සන අලංකාර ලස්සන දේව හාස්කම් ඇති දේවාලයට තමයි මේ අපි දැන් යන්නේ. අවුරුදු 100කට වඩා පරණ පැරිමුත්තන්ගේ ආදිවාසීන්ගේ දේවාලය. සඳසා අවුරුදු කීයක් විතර පරණයිද? දන්නේ සුද්දන්ගේ කාලේ ඉඳලා තිබ්බනේ. මේ කාලේ එකක් කිසිනද සුද්දන්ගේ කාලේ පරණම එකක් නේද? ඔයා ආවිල්ලා දැන් අවුරුදු කීයක් විතර නේ? අද 2ක්. මෙතෙන් ආවිල්ලා? හාස්කම් මේ වගේම තියෙනවද නේ? ආයෙ බුරු
කියන්නේ ඉතින් ඕන් උතන මෙහාට එන්න පිළිල් කරු දෙක යනකොට පිළිල් කරු දෙක අතේ තියන්නේ නෑ නෑ කියන්නේ ඒක. පිළිල් කරු දෙකෙන් එන්නේ. කට්ටිය. ඇවි කකුලක් අමාරු වෙනවා. හා යනකොට පිළිල් කරු දෙක අතේ අරගෙන. අතේ අරන්. ඒ කියන්නේ එච්චර සත්‍යනේ. ඒවා දැන් කාගෙන තියෙන්නේ ඉන්න කපු මහත්තයෝ හංගන්න ඕනේ. ඇත්ත කතාව ඒක තමයි. ඒක හරි ඒක හරි. කමන්නේ ඉතින් ඊටාවතේව කරනවා නම් අදස්සත්. අදසත්යි. නෑ ඉතින් එදා ඉඳලා මේක කට්ටිය ආවේ මේක බලන්නනේ නේද ආයේ. නැතුව මේ පිටින් එන අය. මම එන ආසයි මේක. මම පොඩි කාලේ ආවට පස්සේ තමයි මේ ආවේ. මම මෙහාට ආවට පොඩ්ඩක් මේ බලන්න ඕනේ ඉඳලා කියලා ආවා ඉතින්. යම් ෆොටෝ ගත්තහද? ෆොටෝ එකක් ගත්ත ඒක තමයි. ළඟට ගිහින් ගන්න. ඔයත් යන්කෝ ඔයත් මම තවත් ගහම එකක් එන්න ඉස්සරහට. දේවාලය. ඔහොම මෙහෙම කාලයක් යනකොට අපේ මුත්තුමුත්තන්ගේ දේහය බලා ගන්නත් පුළුවන් නේ දේවාලේ නේද? අපිට මේවා මේ ඒ කාලේ අපි ආවෙ හින්දානේ මේ එන්නේ මේක බලලා යන්න කියලාවත් නිකන් හරි කියලාවත් නෑ. ඔහොම ඉන්න දේවාලේ. අර නයි බෙන්ඩ් ටික එහෙමම තියනවා නේද? ඒවා ඒකේ නයි ඉන්නවද? ඉන්නව නේද? අන්න ඒක. දැන් ඔබ සියා දැන් අවුරුදු 40ක් මේකේ පැරණි. ඉතින් දැකීම සතුටක් ඈ. මමත් ඒක. හරි. මේ බුල්ගා අවුරුදු කීයක් විතර මාවේ පරදනද? ඒ කියන්නේ අවුරුදු 100කටත් 200කටත් වගේ 200කටත් වැඩි නේ. ඒකනේ ඒකේ වටිනාකම තියෙන්නේ. Yeah.